නැතුව මෙහෙ තියා රවල බලන්න. රවල බලපන්. දැන් අර බැලුවේ එකපාර. මේ තංගල්ලේ රණවිරු ස්මාරකය ළඟ. මේ තියෙන්නේ අහස්. Welcome back, boys and girls. අපි අද රැකෝ බීච් යනවා. රැකෝ බීච් කියන්නේ. අපි රැකෝ බීච් යන්න හිතන් ගෙදරින් ආවේ. අපි තංගලට ඇවිල්ලා තාත්තට කෝල් කරා පස්සේ තාත්තා යන්නේ. දැන් අපි තංගල්ල බීච් කියලා ගෙදර යන්න හදන්නේ. So මේක බලන්න මගුලක් නැහැ. මේක ඇවිදලා එපා වෙලා තියෙන්නේ. ඔව් මේවා අපි කලින් දැකලා මේවා ඔක්කොම කවර් කරලා තියෙන්නේ අපි. 2019 ඉඳන් එවිදිනවා මේවා. අපරාධ පෙට්‍රල් වෙන කියන්න දෙයක් නැහැ නේද? එතකොට සුදු මහත්තයා අපි අර අතන ඇවිල්ලා ඉන්නේ එහා. ඒක දිගේ මෙහෙම විදන් ආවා මේ හරියට මෙන්න තියෙන්නේ. අපි දන්නේ නැහැ නේ ඒක විශ්වදම. බහිනවා මෙතනින් පහළට. බෑ බහින්න බෑ කොහොමද? පයි කිවින්දම් බහින්න. අද රැකව යන්න හිතාගෙන ආවට රැකව යන්න බැරි වුණා. දැන් අපි තංගල්ල බීච් එකට ආවට මාර ක්‍රවුඩ් එකක් ඉන්නේ. මෙතන අඩුයි. අතන ඔයාලා දන්නවා ඇති අර තංගල්ලේ ආවට පස්සේ නාන්නේ අන්න එතන මාර සෙනගක් ඉන්නේ. මේ දවස්වල කියන්නේ අද සමහර වෙලට ලොන් වීකෙන්ඩ් එකකින් හින්දා වෙන්න ඇති. බලමු අපිට යන්න තැනකුත් නැහැ. හැමොනොත් මේක කොට vlog එකක් කරන්නේ. ඔයාට වඩා කොට වෙයිද දන්නේ? මං කොට නැහැ. Okay. ඒකට කියන්නේ රණවිරු ස්මාරකය බලන්න. රණවිරු තමයි මම හිතන්නේ සුනාමි නෙමෙයි. රණවිරු ස්මාරකය. විදිය බණ්ඩාර කියන රජ කෙනෙක්. මේ නිකන් රජවරු නෙවෙයි නිකන් ජනතා නායකයෝ වගේ. ජාතික වීරය. අන්න ජාතික වීරය වාරිය පුල සුමංගලේ. එතන වීරය ක්ලාස්. අම්මර්සි. වීර පුරන්න. අවසාන ජාතික වීරය. මහින්ද මහත්තයා. මේක නේද පුළුවන්. අම්මට සිරි මෙතනත් මහින්ද මහත්තයනේ. වෙන මේ ගෝඨාවේ සුපිරි. සුපිරි view එකනේ. විනාඩි 10ක් අපිට ඉන්නේ. අම්මට සිරි මේ පැත්තේ අහස. කඩුව පන්සල. අපි මේ වාසලට එනවා ඉස්සර හැම එක්සෑම් එකකට කලින්ම කොන්ත්‍රාත් දාලා යනවා. පොඩි මේ උඩම තට්ටුවේ තමයි යාලයි. සෙදී අපි දැන් යන්නේ අපේ බෝඩි පාර. ඒ දවස්වල මේ පාර දිගේ සෑහෙන මට දරදියෙත්. ගෑස් සිලින්ඩර්ද වතුර බෝතල්දනේ ලවලු මලුද මගේ අපේ යමුගේ ඇහුවා ඔය ඔතන දාලා තියාදලා උඹව ගෙදර අරන් යනවා අන්තිමට ගෙදර අරන් යන්න උනා මෙන්න මේ පොඩි
බෝඩිමේ තමයි මේ වැලි තියෙන බෝඩිම වලින් හොඳම බෝඩිම තමයි අපේ බෝඩිම.